අනුරාධපුර මහ කනදරාව වැව පාමුල ඉහළ උල්පත් වැව මේ ගෙවෙන ජීවිත ශ්‍රී ලංකාවාසී ජන කොට්ටාසයක් වුවත් කිසිදු හවුහරණක් නොමැතිව එදා වේල ගැන පමණක් සිතමින් අහස පොළව ගැටලමින් සුසුම් ලන අයුරු එහි යන ඕනෑම අයෙකුට දැකගත හැකි දසුනකි. දෙසීයකට ආසන්න පිරිසක් මෙහි වෙසෙන බවත් තමන් තෙලිඟු යන ගෝත්‍රික ජනවර්ගයට අයත් වන බවත් ඔවුන් පවසන අතර දැන් ජීවත්වීමේ අරගලය තම වර්ගයාට එල්ලවන ප්‍රධානතම බලපෑම බවත් ඔවුන් පවසති. පොයට නැත්තොත් 1500 2000 වෙන එක බස් එකටම 300ක් ඕනේ එන්නේ. දැන් උයන්ඩ ගියත් හරි 2000 3000ක් ඕනේ. ඊයේ ගිල බඩු ගත්ත කලින් කල තම ජන කොට්ටාසය ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචරණය කරමින් ජීවත් වූ අතර දැනට වසර 20කට පමණ පෙර මෙම ස්ථානයේ ජනාවාසයක් ඉදිකරගෙන පදිංචිව සිටින බවත් ඔවුන් පවසති. තෙලිඟු භාෂාව ඔවුන්ගේ මව් භාෂාව වුවද සිංහල උච්චාරණය ඔවුනට දැන් මැනවින් හුරු පුරුදුය. මෙම ජන කොට්ටාසය මේ ප්‍රදේශයේ පදිංචි වූ මුල් කාලයේදී ප්‍රදේශයේ ජනතාවගේ විශාල විරෝධයක් එල්ල වුවද එවක රාජ්‍ය නිලධාරීන් සහ මිහින්තලා පොලිසිය එක්ව ඔවුන්ට රැකවරණය සලසා දී තිබුණි. යාගේ දැන් මාස 3ක් විතර ගෙවෙන කොහොම හරි 2600ක් විතර ඇවිල්ලා. දැන් රාතේ ගෙදර තිබුණා අර හම්බෙච්ච ඒවා තම රහමින් කුරු විකුණන්න යනකොට ළමයින්ට දෙනවා ඉස්කෝල අඩුපාඩු ගන්න ඕනේ කිව්ව. ඔව්. ඔය පොතක් පැන්සලක් එහෙම දෙනවා. ගෙන අර වන්දනා කට්ටි ගේනවනේ සමහර ඒ ගෙනල්ලා දුන්නොත් තමයි ඌව තමයි තියාගෙන ඉඳලා ළමයි ගෙවන්නේ. යාවා. අතබලා ශාස්ත්‍ර කීම සතුන් දඩයම් කිරීම සහ ඉල්ලාගෙන කෑම වැනි රැකියාවන් මුල් කාලයේ සිදු කළ අතර දැන් හඳුන්කූරු නිෂ්පාදනය කර අලෙවි කිරීම වැනි කුඩා කර්මාන්තවලට හුරු වීම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදයට ලක්වීමටද හේතු වී ඇත. මේ ගෙවල් වලට කරන්ට් එක අරන් මේ ටිකද? ඔක්කොම කපාගෙන ගිහලා. ඇයි? ගෙවන්න සල්ලි නැතුව කපාගෙන ගිහලා තමයි. එහෙම ගෙදර මෙහෙත් නෑ. නෑ. මේක මෙයා ගෙදර. නංගි. ඔයාගේ නංගිද මේ ඉන්නේ? ගෙවල් කීයක එහෙම කපලා තියෙනවද? මේ ගේ කපලා තියෙනවා. සල්ලි ගෙවලා තියෙන තාම අවිල්ලා නෑ. මේ ගෙදර කපලා. මේකත් කපලා. ඉතින් තංගක් තියෙන කපල්ප ගෙවල් එක. නෑ නම ඔක්කොම ලියලා දානවා. ගාන දාන්නේ. ගාන දාන්නේ එකට දෙනක සල්ලි අපි ගන්නවා. පොතක් තියෙනවද? පොතක් තියෙනවා. මට ගෙනත් පෙන්නන්න කාගේ හරි එකක්. මේ පොත කොන්චි චලුවා. කෙසේ හෝ මෙම ජනතාවට නිවෙස්වල සිට කළ හැකි කුඩා කර්මාන්තයක් හෝ සලසා දී ඔවුන්ගේ ජීවිකාව සරිකර ගන්නට පිළියමක් සකස් කළ හැකිද යන්න සොයා බැලිය යුතු නොවේද?